ආයිබෝවන් කවදා හරි හිතලා තියෙනවද gedara බිත්තියක් පාට කරන්න තීන්ත කොච්චර ඕන වෙයිද කියලා. එහෙමත් නැත්නම් වටේට වැටක් ගහන්න යනකොට ඒක කොච්චර දිග වෙන්න ඕනේද කියලා හරියටම හිතාගන්න අමාරු වෙලා තියෙනවද? මේ ප්‍රශ්න හැම එකටම උත්තර තියෙන්නේ ගණිතයේ හරිම සරල ඒත් හරිම වැදගත් කොටසක. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් එන ගණිතය පහසුවෙන් පොත පදනම් කරගෙන අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ මිනුම් ගැන තමයි. අපි බලමු ගණිතයේ මේ කොටස කොච්චර ලේසියෙන් තේරුම් ගන්න පුරුවන්ද කියලා. හැබැයි ඉතින් ගණිතයේ කියව ගමන් සමහරුන්ට පොඩි බයක් අකමැත්තක් වගේ දෙයක් දැනෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඇත්තටම අපි මේ පාවිච්චි කරන පෙළ පොතේ පෙරවදනේම සඳහන් වෙන දෙයක් තමයි මේ විෂය කෙරෙහි ඇති අනවශ්‍ය බිය ගැන. ඉතින් එහෙනම් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි අන්න ඒ බය නැති කරගන්න එක. ඉතින් ඇයි ගොඩක් දෙනෙක්ට ගණිතය අමාරුයි කියලා හිතෙන්නේ? අපි මුලින්ම ඒ අභියෝගය හරියටම තීරුම් ගත්තොත් ඊට පස්සේ ඒක ජය ගන්න එක හරිම ලේසි වෙදක් වෙනවා. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. මිනුම් ගැන කතා කරද්දී අපි අල්ලගන්න ඕනේ මූලිකම දේ තමයි දිග. මේක හරියට ගයක් හදද්දී දාන අත්තිවාරම වගේ අපි ඉස්සරහට කතා කරන්න හැම දෙයක්ම ගොඩනගෙන්නේ මේ දිග කියන සංකල්පයට තමයි. ඉතින් මොකද්ද මේ දිග කියන්නේ? හරිම සරලයි. යම්කිසි දෙයක එක කෙලවරක ඉඳලා අනිත් කෙලවරට තියෙන දුර. ඒක පොතක පළල වෙන්න පුළුවන්, කෙනෙක්ගේ උස වෙන්න පුළුවන්, පිහිනුම් තටාකයක ගැඹුර, තාපයක ඝනකම විතරක් නෙවෙයි, ක්‍රීඩා පිට්ටනියක් වටේ තියෙන සම්පූර්ණ දුරත් ඇතුළත්. මේ හැමදේම මනින්න අපි පාවිච්චි කරන්නේ අර මූලික සංකල්පය. ඒ කියන්නේ දිග තමයි. හොඳයි. මේ දිග මනින්න අපි පාවිච්චි කරන මූලික ඒකක කිහිපයක් තියෙනවා. මිලිමීටර්, සෙන්ටිමීටර්, මීටර් සහ කිලෝමීටර්. හිතන්නකෝ කූඹියක් වගේ හරිම පොඩි දෙයක් මනින්න ඕනේ නම් අපි මිලිමීටර් පාවිච්චි කරනවා. කඩදාසි ක්ලිප් එකක් වගේ දෙයක් නම් සෙන්ටිමීටර්. ඊට පස්සේ කෙනෙක්ගේ උස වගේ දෙයක් මීටර් වලින් මනිනවා. නගර දෙකක් අතර දුර වගේ හුඟක් ලොකු දුරවල් මනින්නේ කිලෝමීටර් වලින්. ඉතින් මේ ඒකක ටික හරියට දැනගෙන ඉන්න එක හරිම වැදගත්. හරි. අපි දැන් දන්නවා එක සරල රේඛාවක දිග මනින්න. එතනින් ඉස්සරහට ගිහින් අපි දැන් බලමු යම්කිසි හැඩතලයක. ඒ කියන්නේ හතරස් කුටුවක් වගේ එකක පිටත මායම වටේ තියෙන සම්පූර්ණ දිග මනින්නේ කොහොමද කියලා. අන්න ඒකට තමයි අපි පරිමිතිය කියලා කියන්නේ. පරිමිතිය. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ පැතලි හැඩතලයක අපි ඒකට ද්විමාන කියලාත් කියනෝනේ. අන්න ඒ වගේ හැඩතලයක ධාරයේ වටාම තියෙන සම්පූර්ණ දුර. තවත් සරලවම කිව්වොත් ඒ හැඩතලයේ වටේ ඇඳපු පාරේ මුළු දිග තමයි පරිමිතිය කියන්නේ. හරි. එහෙනම් පරිමිතිය හොයන්න අපි පටන් ගමු හුරුපුරුදුම සරලම හැඩතලයකින්. ඒ තමයි සමචතුරස්‍රය. ඒකෙන් සමචතුරස්‍රයක තියෙන විශේෂත්වය මොකද්ද? ඔව්, ඒකේ පැති හතරම දිගින් සමානයි. ඉතින් සමචතුරස්‍රයක පරිමිතිය හොයන එක හරිම ලේසි. මොකද පැති හතරම සමාන නිසා එක පැත්තක දිග හොයාගෙන ඒක හතර පාරක් එකට එකතු කර කර ඉන්න ඕනේ නැහැ. ඊට වඩා ලේසි එක පැත්තක දිග සරලවම හතරෙන් ගුණ කරන එක. එච්චරයි. හොඳයි. ඒ පැති හතරම සමාන නම් හැබැයි හිතන්නකෝ පොතක් වගේ පැති හතර සමාන නැති හැඩයක් ගැන. එතකොට මොකද කරන්නේ? අන්න එතනද තමයි අපිට ඍජු කෝණාශ්‍රය හම්බ වෙන්නේ. මෙතනදි වෙන්නේ දිග පැති දෙක එකිනෙකට සමානයි, පළල පැති දෙකත් එකිනෙකට සමානයි. ඉතින් ඍජු කෝණාශ්‍රය පරිමිතිය හොයන්නේ අපි කරන්නේ එක දිගකුයි එක පළලකුයි මුලින්ම එකතු කරනවා. ඊට පස්සේ ඒ එන උත්තරය දෙකෙන් ගුණ කරනවා. ඇයි දෙකෙන් ගුණ කරන්නේ? සරලයි. මොකද අපිට දිග පැති දෙකකුත් තියෙනවා, පළල පැති දෙකකුත් තියෙනවා. එතකොට තමයි පැති හතරේම සම්පූර්ණ දිග හරියටම ලැබෙන්නේ. හරි, අපි දැන් කෙලින් පැති තියෙන හැඩතලය ගැන කතා කළා. දැන් අපි යමු ටිකක් වෙනස් හැඩතලයකට, වෘත්තයකට. වෘත්තයකට කෙලින් පැති නෑනේ නේද? තියෙන එකම එක වක්‍රධාරයක්. අන්න ඒ නිසා වෘත්තයක පරිමිතියට අපි විශේෂ නමක් කියනවා. වෘත්තයක පරිමිතියට අපි කියන නම තමයි පරිධිය. මේක හොයන්න ලෝකෙ කොහෙත් එකම සූත්‍රයක් තියෙන්නේ. ඒ තමයි 2 ගුණ කිරීම පයි. පයි කියන්නේ විශේෂ ගණිත නියතයක්. ඊට පස්සේ ඒක ආයෙත් ගුණ කරනවා r වලින්. r කියන්නේ මොකද්ද? ඒ තමයි වෘත්තයේ මැද, ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ධාරයට තියෙන දුර. අපි ඒකට අරය කියලාත් කියනවා. ඉතින් 2 ගුණ කිරීම පයි ගුණ කිරීම අරය. හරි, එහෙනම් අපි මෙච්චර වෙලා කතා කළේ හැඩයක පිටත මායම ගැන, ඒ කියන්නේ පරිමිතිය ගැන. දැන් අපි මායමෙන් ඇතුළට යමු. ඒ මායම ඇතුලේ තියෙන සම්පූර්ණ ඉඩ ප්‍රමාණය, එහෙමත් නැත්නම් පෘෂ්ඨය මනින්නේ කොහොමද කියලා බලමු. අන්න ඒකට තමයි අපි කියන්නේ වර්ගඵලය කියලා.
මේ පරිමිතිය සහ වර්ගඵලය කියන දෙකේ වෙනස තේරුම් ගන්න හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. හිතන්නකෝ ක්‍රීඩා පිට්ටනියක්. ඒ පිට්ටනිය වටේට ගහන වැට තියෙනවනේ. අන්න ඒක තමයි පරිමිතිය. එතකොට මේ වැට ඇතුළේ තියෙන මුළු තනකොළ ටික අන්න ඒක තමයි වර්ගඵලය. වැට තමයි පරිමිතිය, තනකොළ තමයි වර්ගඵලය. මං හිතන්නේ මේ සංකල්ප දෙකේ වෙනස තේරුම් ගන්න මීට වඩා හොඳ උදාහරණයක් නැහැ. මේ වර්ගඵලය කියන එක තවත් හොඳටම තේරුම් ගන්න පෙළපොතේ තියෙන හරිම අපූරු ක්‍රියාකාරකමක් තියෙනවා. කරන්න තියෙන මෙච්චරයි කොටුරුල් කොලයක් අරගෙන ඒ කුඩ අල්ල තියලා අල්ල වටේ පෑනකින් අඳිනවා. ඊට පස්සේ අත්ලේ හෙඩේට අහුවෙන කොටු ගණන් කරන එක. හරි අපි හිතමු එහෙම ගණන් කරාම කොටු 45ක් ලැබුණා කියලා. එහෙනම් ඒකෙන් කියවෙන්නේ මොකක්ද? ඒ කියන්නේ අත්ලේ වර්ගඵලය වර්ග ඒකක 45ක් කියන එක. මේකෙන් අපිට හරිම පැහැදිලිව තේරෙනවා වර්ගඵලය කියන්නේ ඇත්තටම යම්කිසි පෘෂ්ඨයක් වහන්න ආවරණය කරන්න අවශ්‍ය වෙන සම්මත කොටු ගාන කියලා. ඉතින් සෘජුකෝණාශ්‍රයකේ වර්ගඵලය හොයන්න තියෙන මූලිකම සූත්‍රය තමයි එක දිග පළලෙන් ගුණ කරන එක. ඒක හරියට අර කොටු ගණන් කරනවා වගේමයි. හිතන්නකෝ දිග අතර කොටු 5කුත් පළල අතට කොටු 3කුත් තියෙනවා කියලා. එතකොට මුළු කොටු ගානේ කීයද? 5 වරක් 3 ඒ කියන්නේ 15යි. අන්න ඒක තමයි වර්ගඵලය. හරි. දැන් අපි යමු ත්‍රිකෝණයකට. ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ත්‍රිකෝණයේ පහළදාරය. අපි ඒකට කියනවා පාදය කියලා. අනිත් එක තමයි ඒ පාදයේ ඉඳලා කිලින්ම උඩට ත්‍රිකෝණයේ මුදුනට තියෙන උසර. ඒකට කියන්නේ ලම්බ උස කියලා. වර්ගඵලය හොයන්න අපිට වැදගත්ම වෙන්නේ අන්නේ පාදයයි ලම්බ උසයි. ඉතින් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි භාගය ගුණ කිරීම පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. හැබැයි ඇයි භාගයක්? ඇයි අපි දෙකෙන් බෙදන්නේ? ඒකට හේතුව තමයි ඕනෑම ත්‍රිකෝණයක් කියන්නේ ඒ පාදයම සහ ඒ උසම තියෙන සෘජුකෝණාශ්‍රයකින් හරියටම භාගයක් වීම. ඒ නිසා තමයි අපි භාගයෙන් ගුණ කරන්නේ. මතක තියාගන්න මෙතනදී ලම්බ උස කියන එක හරිම වැදගත්. හරි අපි දැන් පොතේ තියෙන සරල උදාහරණයක් අරගෙන බලමු. හිතන්න පාදයේ දිග සෙන්ටිමීටර් 10යි ලම්බ උස සෙන්ටිමීටර් 5යි. එහෙනම් අපි සූත්‍රයට ආදේශ කරමු. භාගය ගුණ කිරීම 10 ගුණ කිරීම 5. 10 වරක් 5 50යි. ඒක දෙකෙන් බෙදුවම 25යි. එහෙනම් උත්තරය වර්ග සෙන්ටිමීටර් 25යි. ඉතින් පේනවනේ වැදගත්ම දේ තමයි නිවැරදි මිනුම් දෙක හඳුනාගෙන ඒවා හරියටම සූත්‍රයට දාන එක. හරි. අපි දැන් සූත්‍ර කීපයක් මේගෙන ගත්තා. හැබැයි ඉතින් මේවා දැනගෙන ඉඳලා මොකන්ද තියෙන ප්‍රයෝජනය? මේ ඉලක්කම්, මේ සූත්‍ර ඇත්ත ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොතනදද? අපි දැන් ඒ ගැන බලමු. හිතන්නකෝ බිත්තියකට ගන්න ඕන තීන්ත්‍ර ප්‍රමාණය හරියටම ගණනය කරන්න, කාමරයකට දාන්න ඕන කාපට්ටකේ ප්‍රමාණය හොයාගන්න, ගෙවතක් ලස්සනට සැලසුම් කරන්න, ඉඩමක් වටේට වැටක් ගන්න යන වියදම කල්තියාම හොයාගන්න. මේ හැම දෙයකටම පරිමිතිය සහ වර්ගඵලය ගැන දැනුම අත්‍යවශ්‍යයි. එතකොට තේරෙනව නේද? මේවා නිකම් පොතේ තියෙන සූත්‍ර නෙවෙයි, එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන්න පුළුවන් හරිම ප්‍රායෝගික මෙවලම්. ඉතින් මේ කතා කරපු දේවල් එක දැන් පොඩ්ඩක් තමන් ඉන්න තැන වටපිට බලන්න. මේසේ මතු පිට, පොතේ කවරය, ජනේලය මේ දේවල් දිහා බලන්න. දැන් තමන්ට හිතෙන්නේ නැද්ද මේ හැඩතල වලින් සමහරක වර්ගඵලය දැන් ලේසියෙන්ම ගණනය කරන්න පුළුවන් කියලා? අන්ද ඒ විදිහට හිතන එක තමයි මේ ඉගෙනගත්ත දේ තවත් හොඳකම තහවුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය.